දැන් මං හිතන්නේ අද හෙටත් යනවා ප්‍රතිඵලයක් නැහැ. What's up guys? Ihan Stan. ඉතින් guys අද කියලා දෙන්නේ wheel neutral ගහන්නේ කොහොමද කියලා. ඔයා තාමත් wheel ගහන්න try කරන කෙනෙක්ද? එහෙනම් ඔයා දැන් මෙහිලා comment section එකේ තියෙන පළවෙනි link එකෙන් ගිහින් how to wheel video එක බලන්න. ඔයා දැනටමත් wheel ගහන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා skip නොකර බලන්න. මුලින්ම safety gears දාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වැඩේට. මේ වැඩේට නම් brake අනිවාර්යයෙන්ම හොඳට තියෙන්න ඕනේ. ඔයාලට wheel neutral එක set වුණාන් පස්සේ ඔයාලට ඕන bicycle එකකින් ගහන්න පුළුවන්. hydraulic brake තියෙනවා නම් තනි ඇඟිල්ලෙන් ගැහුවට අවුලක් නැහැ. ඒ 3 brake, disc brake, normal disc brake වගේ තියෙනවා නම් ඇඟිලි දෙකෙන් ගහන්න මොකද නැත්තම් brake වදින එක අඩු වෙයි. එහෙම තව වැටේවි. එහෙනම් අපි බලමු කොහොමද wheel neutral ගහන්නේ කියලා. මේකට ඔයා වෙනදා ගහන මේ gear වල ගහන්න පුළුවන්. ගොඩක් low වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය වට ගහ ගන්න පුළුවන් gear එක ගහන්න. ගොඩක් හයින් යන්න ඕනේ නැහැ. හිමින් ගිහින් අපි මුලින්ම ගමු. එන්න ඔකේ. මුලින්ම අපි ගමු මෙන්න මේ වගේ wheel එක නිකන් පැදලා ගන්නවා වගේ. මෙහෙම පැදගෙන යමු. හැබැයි ගිහිල්ලා සාමාන්‍යයෙන් සෙට් ඔයගොල්ලෝ බැලන්ස් පොයින්ට් එක සෙට් වුණාන් පස්සේ මේ පිටිපස්සේදී එහෙම බ්‍රේක් ඉස්සරහටදී එහෙම නෝමල් අතරින් බ්‍රේක් පිටිපස්සේදී එහෙම බ්‍රේක් දැන් අපි ෂොක් එක ඔබලා ඇඟෙන් ගමු මෙන්න ඒවා ඇඟි ගාති ෆෝක් එක ඔබලා මෙන්න එහෙම ගන්න. ඔයාලා wheel neutral කරාදී බයිසිකල් එහෙම උඩ ගත්තාන් පස්සේ පිටිපස්සට ඕවර් එකදී එහෙම කඩ බ්‍රේක් ගන්න. කඩ. ඔයාලට එතකොට ඒක නිකම්ම ඇඟට තේරෙනවා. එහෙම ගහලා බලන්න try කරලා බලන්න මොන හරි අඩුපාඩු තිබ්බදී මට කමෙන්ට් එකක් දාන්න. බලමු එහෙනම් BMX ඒ wheel neutral එකක් ගාලා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට තවත් ටියුටෝරියල් ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ජය වේවා. සෙට් වෙනවා.